සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම අද කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝ එකේදී කතා කර sign in form එකේ remember me කියන option එක ගැන. සරලවම ගත්තොත් remember me කියන්නේ cookies සහ token භාවිතා කරලා user browser close කරත් automatic login වෙන්න සකස් කරලා දෙන authentication method එකක්. ඒ කියන්නේ අපි remember me option එක click කරාට පස්සේ සරලවම user කලින් log වෙලාද කියන එක cookie එකක් කරා මෙයා මතක තබා ගන්නවා. මුලින්ම මම index.php කියන එකේ check box එකක් හදාගෙන තියෙනවා remember me කියන එක සඳහා. මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා වගේ check box එකක් කියලා කියන්නේ ටික එකක් දාන්න පුළුවන් පොඩි option එකක්. මම මේ php line එකේ check කරලා තියෙන්නේ user විසින් ටික එක දාලාද නැද්ද කියන එක. අපි දැන් author.js ෆයිල් එකට ගිහලා බලමු ඊටු process part එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. මම මුලින්ම කරලා තියෙන්නේ index.php කියන ෆයිල් එකේ තියෙන id එක මෙතනින් අල්ලගන්න එක. ඊට පස්සේ මම from.append එක හරහා ටික් එක ක්ලික් කරලාද නැද්ද කියන එක true or false කියන එක හරහා අල්ලගෙන ඒ value එක php server එකට යවන එක. අපි මේ code එකේ ඊටු ටික login process.php කියන ෆයිල් එකට ගිහලා බලමු. මේ code එකෙන් බලන්නේ remember me කියන value එක ආවද නැද්ද කියන එක. මේ if එකෙන් මම කරලා තියෙන්නේ user remember me කියන ටික් එක ක්ලික් කරලාද නැද්ද කියන එක check කරලා ක්ලික් කරලා නම් විතරක් ඉදිරියට යෑමට අවසර දෙන එක. මේ code line එකෙන් වෙන්නේ remember me token එකක් create කරලා ඒක කෙලින්ම database එකේ save නොකර hash කරලා තියාගන්න එක. ඊට පස්සේ මම expire date එකක් set කරලා දෙනවා දවස් 30කින් automatically log out වෙන විදිහකට. මේ code line එකෙන් set වෙන්නේ user remember me කියන option එක select කරලා login වුණාම අලුත් token එක insert කරන එක. මේ code line එකෙන් වෙන්නේ browser එකේ cookie එකක් create කරන එක. cookie එකක් කියලා කියන්නේ browser එකේ save කරන small data file එකක්. මේ code ටිකෙන් වෙන්නේ user remember me කියන ටික් එක click නොකළා නම් අවශ්‍ය cookies clean කරලා browser එකේ save data remove කරලා දෙනවා. මේ project එකේ ඊටු ටික අරගෙන අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.